learners, welcome back to Newslingo. I've got you another beautiful story today, right? Not a story, of course. This is a news, like a news ekak. Let's see. Nalin Hewage says, Nalin Hewage mahatya kiyana monada. I never said which cars would be given for 1.2 million. Man kavadawat kiwwe naha 1.2 million වලට which cars දෙනවා කියලා. I never said. මං කවදාවත් කිව්වේ නැහැ. මේ බලන්න. I never said කවදාවත් කිව්වේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් නේ කියන්න නේ. දැන් මේක පාවිච්චි කරගන්න day to day conversation වල right? යාළුවට කියන්න මචං I never said that. මං කවදාවත් ඒක කිව්වේ නැහැ. I never said that. I never said that. මං කවදාවත් ඒක කිව්වේ නැහැ. I never said. මං කවදාවත් කිව්වේ නැහැ. මෙයා කියනවා මොකද්ද? I never said which cars ඔන්න පටන් ගන්නවා ඊළඟ කෑල්ල. Which cars would be given. මේ මෙතන would be given කියලා කියන්නේ මෙයා past එකේ නිසා බලන්න දෙනවා කියලා. දෙනවා නම් will නේ දෙයි කියන අදහස කියන්නේ. අපි දෙනවා. අපි ඕගොල්ලන්ට which cars දෙනවා 1.2 million වලට කියලා කියන්න පුළුවන් දැන්. ඔන්න අද මම හෙට ඡන්දෙ ඉල්ලනවා. ඒ නිසා මම කියනවා අද audience එකට ඇවිල්ලා right I will give you which cars for 1.2 million. 1.2 million වලට I will give you. ඒක දැන් කිව්වට පස්සේ ඊට පස්සේ මම ටිකක දවසක් ගියාට පස්සේ ඡන්දෙ එහෙම දිනලා ඡන්දියා වගේ ඊට පස්සේ වැඩේ කරන්න බැරි වුණාට පස්සේ මට කියන්න වෙනවා මොනවද මං කිව්වේ නෑ මං දෙනවා කියලා කිව්වේ නෑ අන්න දෙනවා කියලා රයිට් මම දන්නේ මේගොල්ලෝ එහෙමද කියලා මම නිකන් උදාහරණයක් ගත්තේ කලින් එක මේ බලන්න දෙනවා කියලා would be given for 1.2 million 1.2 million වලට දෙනවා කියලා එහෙනම් මේ දෙනවා කියලා කියන කතන්දරේ හැදුවේ මොකෙන්ද මෙන්න මේ would be එකෙන් හරි එතකොට ඔයාලට ඕන නම් ගන්න පුළුවන් මෙහෙම මේක වෙනස් කරන්නකෝ ආයි මෙතන ගමු a book කියලා දැනට සරලව හදාගන්න a book would be given for 1.2 million 1.2 million වලට book එකක් දෙනවා කියලා මං කිව්වේ නෑ I never said a book would be given for 1.2 million පොතක් ඒ ගන්න දෙනවා කියලා මං කිව්වේ නෑ හරි අය කියන්න බලන්න මෙහෙම ඕනනම් මං කිව්වේ නෑ අපි මේ would be given එකම දාගමුකෝ මොනවද දෙනවා කියලාද laptop එකක් දෙනවා කියලා 50,000 වලට මම කිව්වේ නෑ laptop එකක් 50,000 වලට දෙනවා කියලා how do you say that I never said a laptop would be given for 50,000 rupees එහෙම දාගන්න පුළුවන් it's okay හරිනේ ඉතින් මේ වර්ගයේ වාක්‍ය සෙට් එක දැන් හදන්න comment section එකේ just practice this right practice කරගන්න ඔය කතන්දරේ මේ කතාව කිව්වේ මේ news එක අපිට දුන්නේ කවුද නලින් හේවගේ මහත්මයා තමයි මේ කතන්දරේ කියලා තියෙන්නේ ඉතින් ඔයගලන්ට පුළුවන් මේ වගේ තවදුරටත් ඉගෙන ගන්න see how interesting that is to learn English with these politicians and their statements right that is way more interesting එක මාරම interesting so just please practice in the comment section see you in the next video bye bye